ඉපැරණි ගම්මානයක රත්තරන් වලට ආදරය කළ ලෝභ සිටුවරයෙක් සහ තමන්ගේ භක්තිය පමණක් සතු දුප්පත් වැන්දබු මවක් ජීවත් වුණා. තමන්ගේ අතිමහත් ධනය ගැන මුළු ලෝකයටම පෙන්වීමට සිතූ සිටුවරයා මහා පහන් පූජාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ අතරතුර දිලිඳු මව තමන් සතුව තිබූ අවසාන තෙල් බිඳුව ඊටාම භක්තියෙන් තම කුඩා මැටි පහනට වත් කළා. රාත්‍රියේ උදා වූ විට සිටුවරයාගේ මාලිගාව දහස් ගණන් පහන් ආලෝකයෙන් බැබළුණු අතර එය මුළු ගමම ආලෝකවත් කළා. කිසිවෙකුගේ අවධානයක් නැතිව දිලිඳු මව තම එකම පහන දල්වා නිහඬ යාඥාවකින් යුතුව තම නිවස ඉදිරිපිට තැබුවා. එක පාරටම ගස්වැල් හෙළවෙන තරම් රුදුරු සහ සීතල සුළඟක් මුළු ගම පුරාම හමා යන්නට පටන් ගත්තා. සිටුවරයාගේ ආඩම්බරය පෙන්වූ දහස් ගණන් පහන් එකින් එක නිවී ගිය අතර මුළු මාලිගාවම අන්ධකාරයේ ගිලී ගියා. නමුත් සැමගේ පුදුමයට පත්වන පරිදි රුදුරු සුළඟ මැද වුවද දිලිඳු මවගේ කුඩා පහන නොනිවී දීප්තිමත්ව දැල්වුණා. අවංක සිතින් කරන කුඩා යහපත් ක්‍රියාවක් පින්වීමට කරන මහා ධන පරිත්‍යාගයකට වඩා බලවත් බව සිටුවරයා එදා තේරුම් ගත්තා.